ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙන් තරඟ වැදුණු පුටුව ලකුණෙන් තරඟ වැදුණු අපේ තේරීපත් වෙච්ච മന്ത്രിවරුන්ගේ දියුරුම් දීමේ උත්සවය තිබ්බේ. ඒ නිසා අපි දක්ෂ කණ්ඩායමක් ප්‍රාදේශීය සභාවලට විපක්ෂේ වාඩි වෙන්න ආණ්ඩුවේ වාඩි වෙන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙලා ආණ්ඩුවේ වැරදි රටට පෙන්වන්න අනුරාධපුර දිස්ත්‍රික්කයට පෙන්වන්න තමයි අපි අද පත් කරලා ඉන්නේ. එහෙනම් ආණ්ඩුවට සහයෝගය නම් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි උපදෙස් දෙන්නෙත් නැහැ. ආණ්ඩුවට කොහෙදිවත් සහයෝගය දෙන්නේ නැහැ පුටුව පොදුජන එක්සත් පෙරමුණ. ඒ නිසා අපි අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනා අපි අද දියුරුම් දීලා තව ටික දවසකින් ප්‍රාදේශ සභාව පිහිටවනකොට ඒ අයට ගිහිල්ලා ප්‍රාදේශ සභාවේ විපක්ෂේ වාඩි වෙලා විපක්ෂයේ කාර්යභාරය දැන් චාමර සම්පත් විපක්ෂයේ කාර්යභාරය කරනවා වගේම අපේ ප්‍රාදේශීය සභාවේ අයටත් අපි ලංකාවෙන් මං යනවා ලංකාවෙම ගිහිල්ලා උපදෙස් දෙනවා. මම හිරේ ඉඳලා එක දවසක්වත් එළියට එන්නේ නැතුව මාස එකමාරකටත් වැඩි කාලයක් ඡන්ද කාලේ එක දවසක්වත් එන්නේ නැතුව ලංකාවේ වැඩිම පුටුවට ඡන්ද ගත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ. මන්ත්‍රීවරු 40කට වැඩි ප්‍රමාණයක් අද බදුල්ල දිස්ත්‍රික්කයේ අපිට තේරීපත් වෙලා ඉන්නවා. හිරේ දැම්මේ නැත්තේ හිරේ දාලා ඡන්ද කරන්න බෑ. දැන් බර්ටි ප්‍රේමලාල්ලා මහින්ද සෝමලා කොහමද ඒ කාලේ? අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැප්පුණා. බර්ටි 89 මහින්ද සෝමත් එක්ක හැප්පෙන්න මිනිහෙක් හිටියද? හැබැයි මහින්ද සෝම බර්ටිව හිරේ දැම්මෙත් නැහැ. බර්ටි මහින්ද සෝම හිරේ දැම්මෙත් නැහැ. ලස්සනට තරඟ කරලා පෙන්නලා කලාවැව දිනලා පොරෝපතාන දිනලා දිනන්න බෑ කියපු ඒවා දිනලා පෙන්නලා තමයි බර්ටිලා මහින්ද සෝමලා ඒ කාලේ තරඟ කරේ. හැබැයි කවදාකවත් මහින්ද සෝම ඡන්දේ කාලේදී ගිහිල්ලා බර්ටි හිරේ දැම්මෙත් නැහැ. මහින්ද සෝම බර්ටිව හිරේ දැම්මෙත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඡන්ද කරනවා නම් එහෙම තමයි. එහෙම ඡන්ද කරන්නේ නැතුව මේ ඡන්දයක් එනකොට මන්ත්‍රීවරු හිරේ දාලා පොඩි ලකුණු ටිකක් ගත්තට බෑ.